ආයිබෝන් සුබ දවසක් යාළුවනි. ඉතින් ඔයාලට ඔන්න තවත් වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඕන. තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මේ තිරේ දිස්සන විදියට ගිහිල්ලා channel එක subscribe කරලා notification bell එකත් ඕල් දාලා තියාගන්න. මේ වගේ අසස්ම පිළිබඳව වැදගත් වෙන වීඩියෝ දාපු සැනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි මේක අවසානයේ තෙක් නරඹන්න. ඔයාලට රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් මම මේ සතිය පුරා දාන වීඩියෝ නරඹලා. ඉතින් ඒක අවසානයේදී මම ඔයාලට සඳහන් කරන්නම් ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා සංක්‍රාන්තික කාණ්ඩයේ කෙනෙක් නම් මේක ඔයාට අනිවාර්යෙන් වැදගත්. මොකද මේ වෙනකොට කාණ්ඩ 3කට තමයි මුදල් ලබා දෙන්නේ. ඉතින් ඔයා සංක්‍රාන්තික කාණ්ඩයේ ඉඳලා ඔයාගේ මුදල් නැවතිලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඉදිරියේදී මෙන්න මේ කියන ක්‍රමයට ඔයාට නැවත ඒ සංක්‍රාන්තික කාණ්ඩයේ මිදිලා ඔයාට දුප්පත් සහ අන්ත දුප්පත් කියන කාණ්ඩවලට ඇතුළත් වෙලා මුදල් ලබා ගන්න. ඉතින් මම සංක්‍රාන්තික කාණ්ඩය කියන්නේ මොකක්ද කියලා මම මුලින් කියන්න. ඉතින් මේක කොරෝනා වසංගත කාලේ රජය විසින් ලබා දුන්න ඔයාලගේ ආර්ථිකය දායකත්වයක් දෙන්න තමයි මේ රුපියල් 5000ක මුදල ලබා දුන්නේ తాවකාලිකව මාස 6කට කියලා. ඉතින් නව රජයන් මේක දිගින් දිගටම දීර්ඝ කරගෙන ඇවිල්ලා 2025 අප්‍රේල් දක්වා ඒක ලබා දෙන්න කටයුතු කරා. ඉතින් අප්‍රේල් වලින් පස්සේ සංක්‍රාන්තික කාණ්ඩය අවසන් කෙරුණා. ඉතින් ඒ අයට මුදල් නැවතුණ අප්‍රේල් මාසයෙන් පස්සේ ඒක මොකද తాවකාලික කාණ්ඩයක් නිසා. ඉතින් දැනට තියෙන්නේ දුප්පත් අන්ත දුප්පත් සහ අවදානමට ලක් විය හැකි කාණ්ඩ කියන කාණ්ඩ තුනට විතරයි. ඉතින් සංක්‍රාන්තික කාණ්ඩේ ඔයා නම් ඔයාගේ ආර්ථික තත්ත්වය තවත් වැඩි දියුණු වෙලා නැත්නම් ඔයා ඒ ඉන්න තත්ත්වෙනුත් පහළට වැටිලා තියෙනවා නම් ඔයාට පුළුවන් 2026 වර්ෂයේ නැවත අයදුම්පත් බාර ගන්නවා. අන්න එතකොට ඔයාට ඔයාගේ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයටපත් වෙලා නැහැ කියලා ඔයාට නැවත ඉල්ලුම් කරන්න පුළුවන් ආස්වැසුමට. ඉතින් එතනදී ඔයා අන්ත දුප්පත් සහ දුප්පත් කියන කාණ්ඩවලට සුදුසු කෙනෙක් කියලා ඉල්ලීමේ ලිපියක් ලබා දෙන්නේ වෙනකොට ඔයාට එතකොට මේ සංක්‍රාන්තික කාණ්ඩයේ මුදල් නොලැබුණ කෙනෙක් නම් ඔයාට ඒකට නැවත ඇතුළත් වෙන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් 2026 මාර්තු වලින් පස්සේ තමයි නැවත අයදුම්පත් කැඳවන්නේ. එතකොට ඔයාට පුළුවන් අයදුම්පතක් බාර දෙන්න. ඔයා මේ කාණ්ඩ දෙකට සුදුසුයි, මගේ ආර්ථිකය මෙහෙමයි වෙලා තියෙන්නේ, වැඩි දියුණු වෙලා නැහැ කියලා. ඉතින් ඒකට ඔයාගේ ඒ දේවල් ඔප්පු කරන්නත් ඕනේ. ඔයා තවමත් ඒ තත්ත්වෙම තමයි ඉන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ ඔන්න මම ඔයාලට කිව්වා රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් 5 දෙනෙකුට ලබා දෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම වචනයක් සඳහන් කරනවා ඔයාලට ඩිස්ප්ලේ එකේ පෙන්눔 කරන්නම්. අන්නේ වචනේ කී පාරක් ඩිස්ප්ලේ වුණාද කියලා ඔයාලා අනිවාර්යෙන් ගණන් කරලා ඊළඟ වීඩියෝ එකේදී කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට දාන්න එපා කමෙන්ට් මෙච්චරක් ගියා කියලා. ඊගාව වීඩියෝ එකේදී දාන්න. එතකොට ඔයාලට ඒ වීඩියෝ එකේ තියන ඒ වචනෙම කී පාරක් ගියාද කියලා වීඩියෝ දෙකේම ගණන් කරලා පහලින් කමෙන්ට් කරන්න ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් එක්කෙනෙකුට රුපියල් 5000 ගානේ 5 දෙනෙකුට රුපියල් 25000ක් දිනා ගන්න පුළුවන්. ඉතින් මුලින් වීඩියෝ එකක් දැම්මා. එතනත් රුපියල් 25000ක්. ඉතින් හැමෝටම 10 දෙනෙකුට මේ අතරින් රුපියල් 50000ක් බෙදා දෙන්න තමයි මම සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ජයග්‍රාහකයෙක් වෙන්න අපේ වීඩියෝ නරඹලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් තව යාළුවන්ට බලන්න අස්වැසුම අරගන්න. ඔයාගේ තව කට්ටිය ඉන්නවා නම් ඔයාගේ ගමේ ඒ අයට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. එයාලත් දැනුවත් කරන්න. ඉතින් ඔයාට මේ සංක්‍රාන්තික කාණ්ඩයේ වැඩි තොරතුරු ලබා ගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඒ වගේම අස්වැසුම සම්බන්ධ ඒ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන්ගෙන් ඔයාට වැඩි තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අස්වැසුම සුපසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ 1924 කියන දුරකථන අංකයට කතා කළත් ඔයාට වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගිහින් එන්නම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.